සාම්ප්‍රදායිකව රූරැජන තරගයකදී මනින්නේ ලස්සන වුණාට මේ වෙද්දී ඒ ලස්සන මෙන්ම බුද්ධිය පෞරුෂය කුසලතාවය ආදී අංශ කිහිපයකින් සලකා බලනවා. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ගිය අය අතරින් ඒ සෑමාංශයකින්ම පරිපූර්ණ කෙනෙක් තමයි අනුදී ගුණසේකර කියන්නේ. අනුදී සතු ඒ තරුගුණය ඉතාමත් ඉහළයි. ඒ නිසාම ඇයි පැවති සෑම වටයකම අවසන් තරඟකරුවන් 8 දෙනා අතරට තේරීපත් වන්නට හැකියාව ලැබුවා. හෙට්ටු හෙට් වටේදී ඇගේ ඉදිරිපත් කිරීම විශිෂ්ට මට්ටමක තිබුණා. මෙතෙක් ලංකාව නියෝජනය කරමින් ලෝක රූරැජන තරඟාවලියක ලැබූ ඉහළම තැනට ළඟාවීමට ඇය සමත්ව තිබෙනවා. ඒ දැනට අවසන් තරඟකරුවන් 40 දෙනා අතරටද ඇය තේරීපත් වීම නිසා. එහි අවසන් තරඟය මේ මාස 31 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේදී টොප් මොඩල් තරඟ වටේ පැවතුණා. එහිදී නම් අනුදී ගුණසේකරට ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඇය සැරසී සිටි ඇඳුම් පිළිබඳව නොයෙකුත් ගැටලු ඇති බවක්ද දක්නට ලැබුණා. ඒ කෙසේ වෙතත් මේ වන විට ඇය 31 වෙනිදා පැවැත්වීමට නියමිත අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ඇති. එසේම බොහෝ දුරට එහිදී ජයග්‍රහණය ලබා ගැනීමටද ඇයට හැකියාව සහ වාසනාව තිබෙනවා.